මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අග්‍රහාර ලක්ෂණයෙන් දරුපත් සම්බන්ධව ප්‍රතිලාභ ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට අග්‍රහාර ලක්ෂණයෙන් දරුපත් ප්‍රතිලාභ ලබා ගන්න ආයුධපතක් ලබා ගන්නේ කොහොමද? ඒ වගේම ආයුධපත නිසි පරිදි සම්පූර්ණ කරන්නේ කොහොමද? ඒ වගේම අවශ්‍ය ලියකියවිලි සපයා ගන්නේ කොහොමද සහ ඒවා ඉදිරිපත් කරන්නේ කොහොමද කියලත් ඊට පස්සේ ආයුධපත ඉදිරිපත් කරාට පස්සේ ප්‍රතිලාභ ලැබෙන ආකාරය නැත්නම් ආයුධපතේ තත්ත්වය සම්බන්ධව පරීක්ෂා කරන්නේ කොහොමද කියලත් ඔයාලට දැනගන්න පුළුවන්. මීට අමතරව මේ සඳහා බලපාන කොන්දේසි සහ ආයුධපත ප්‍රතික්ෂේප වෙන්න හේතුවත් ඔයාලට දැනගන්න පුළුවන්. හරි එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් වීඩියෝ එකට. ආයුධපතක් ලබා ගන්න පුළුවන් අග්‍රහාර රක්ෂණයේ වෙබ් අඩවියෙන්. ඉතින් මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔබට එතකොට එතනින් ගිහිල්ලා ආයුධපතක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ මම ගත්ත ආයුධපත ඔබට පෙන්න මේ ආයුධපතේ සාමාන්‍ය රෝහල් ගාස්තු හිමිකම් ආයුධපත්‍රයෙන්ම තමයි දරුපත් සඳහා ප්‍රතිලාභ ලබා ගන්න. ඉතින් මෙම ආයුධපත්‍රය පිටු 3කින් යුක්තයි. එම ආයුධපත්‍රයේ 3 වෙනි පිටුවේ සඳහන් වෙලා තියෙනවා 8 වෙනි කරුණ. ඉතින් ওই 8 වෙනි කරුණ දක්වා ඔබට සම්පූර්ණ කරන්න තියෙනවා. ඊට පස්සේ දිනේ යොදලා අත්සන් කරන්නට තියෙනවා. ඊට පසුව සඳහන් වෙන්නේ ඔබගේ ආයුධපත්‍රයේ මේ රෝහලෙන් සම්පූර්ණ කළ යුතු කොටස සහ ඔබගේ ආයතනයෙන් සම්පූර්ණ කළ යුතු කොටස. ඊට පසුව සඳහන් වෙන කරුණු ඔබගේ ආයතනයෙන් සහ රෝහලෙන් සම්පූර්ණ කළ යුතු කරුණු සඳහන් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් දරුපත සිදු රෝහලේ වාට්ටුවේ විශේෂ නිලධාරියා වෙත ආයුධපත ඉදිරිපත් කරලා රෝහලින් සම්පූර්ණ කළ යුතු කොටස සම්පූර්ණ කරගන්න. ඉන් අනතුරුව ඔබ සපයා ගන්නා ලද ලියකියවිලි සමග ආයුධපත ඔබගේ ආයතනය හරහා අග්‍රහාර රක්ෂණයට යොමු කරද්දී ඉතිරි කොටස ආයතනය විසින් සම්පූර්ණ කරනු ලබනවා. හරි එහෙනම් දැන් බලමු අපි අවශ්‍ය ලියකියවිලි ටික. ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්. ඒ වගේම කාලාත්‍රයගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්. දරුපත් විස්තර පත්‍රිකාවේ ඡායා පිටපතක්. එහෙම නැත්නම් ගර්භණී සටහන් පතේ ඡායා පිටපතක්. එහෙමත් නැත්නම් රෝග විනිශ්චය කාඩ් පතක් ලබා දෙනවා නම් රෝහලෙන් එහි ඡායා පිටපතක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රෝග නිශ්චය කාඩ් පතේ නම් මුල් පිටපත වුවත් ඉදිරිපත් කරන්න පුළුවන් ඔබට. විවාහ සහතිකයේ ඡායා පිටපතක් සහ රෝහල් ගත වීමට පෙර මාස 3ක වැටුප් පත්‍රිකාවල ඡායා පිටපත්. මෙම සියලුම ඡායා පිටපත් ආයතන ප්‍රධානියාගෙන් සහතික කරවා ගන්නට අවශ්‍යයි. අපි දැන් ඔය කතා කරේ දරුපත සිද්ධ වුණේ රජේ රෝහලක කියලා අනුමාන කරලා. ඉතින් පුද්ගලික රෝහලකදී දරුපතක් සිද්ධ වුණා නම් මම කලින් සඳහන් කරපු ලියකියවිලි වලට අමතරව මෙන්න මේ ලියකියවිලි ටිකත් අවශ්‍ය කරනවා. ඔබ පුද්ගලික රෝහලට යම් අත්තිකාරමක් බැඳලා නම් එම මුදල සඳහා රිසිට් පතක් නිකුත් කරනවා. එම රිසිට් පත ඊට පස්සේ අපට නිකුත් කරනවා වෛද්‍ය ගාස්තු, ඖෂධ සඳහා, ඒ වගේ සේවා ගාස්තු සඳහා බිල්පත්. එම බිල්පත් අවසානයේ නිකුත් කරනවා විස්තරාත්මක බිල්පතක්. ඉතින් ඕන මේ බිල්පත් වල මුදල් ගෙව්වා කියලා සඳහන්. ඒ කියන්නේ එහෙම නැත්නම් පේඩ් සීල් එක ගහපු මුල් පිටපත් තමයි ඉදිරිපත් කරන්න ඕන අනිවාර්යෙන්ම. එතනදී මේ රිසිට් පත්වල ඔබගේ නම සඳහන් වෙන්න ඕන. ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංකයත් සඳහන් වෙන්න ඕන. සාමාන්‍ය රජයේ රෝහලක නැවතිලා සිදුවන දරුපතකදී සාමාන්‍ය රෝහල් ගාස්තු තමයි ගෙවීමක් කරන්නේ. ඒ කියන්නේ ඔබ නැවතිලා හිටපු දින ගානට තමයි ප්‍රතිලාභ ගෙවන්නේ. උපරිම දින 5ක් දක්වා ප්‍රතිලාභ ගෙවනවා. නමුත් පුද්ගලික රෝහලකදී නම් ඒ යන වියදම් වලට රක්ෂේරු කරලා උපරිම සීමාවකට මුදලක් ගෙවනවා. උදාහරණයක් විදිහට රජයේ රෝහලකදී සිසේරියන් සැත්කමක් කළා කියලා ඔබට වෙනම හිමිකම් මුදලක් ගෙවන්නේ නැහැ. නමුත් පුද්ගලික රෝහලකදී සිසේරියන් සැත්කමක් කෙරුවොත් ඔබට ඒ සඳහා හිමිකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ රක්ෂණය හරහා. හරි එහෙනම් අපි දැන් බලමු මේ ආයුධපත්‍රයේ ලියකියවිලි
නිවැරදිව ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. මුලින්ම නැවතවරක් බලන්න අයදුම්පත්ය හරියට සම්පූර්ණ කළාද කියලා. ඒ කියන්නේ ඔබට සම්පූර්ණ කරන්න තියෙන කොටස් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න. අදාළ නැති කොටස් තියෙනවා නම් පොඩි ඉරි කෑල්ලක් ගහන්න. ඊට පස්සේ රෝහලෙන් සම්පූර්ණ කළ යුතු කොටස සම්පූර්ණ කළාද කියලා පරීක්ෂා කරලා බලන්න. ඊළඟට තියෙන කොටස ආයතනය මගින් සම්පූර්ණ කරන්න තියෙන නිසා ඔබ ලියකියවිලි සමග ආයතනය හරහා අග්‍රහාර රක්ෂණයට යොමු කරද්දී ඒ කොටස් ආයතනය මගින් සම්පූර්ණ කරાવી. අයදුම්පත්ය සමගම මම සඳහන් කරපු ලියකියවිලි එකට අමුණලා ඉවරලා ගැලවෙන්නේ නැති වෙන්න ඉදිරිපත් කරන්න. මොකද මකදී ඒ ලියකියවිලි ගැලවීමකට ලක් වුණොත් ඔබට හිමිකම් ලබා ගැනීමේදී යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉන්පසුව මෙම අයදුම් පත්‍රය සමග ලියකියවිලි ටික ඉදිරිපත් කරාට පස්සේ ඔබට පුළුවන් අයදුම් පතේ තත්ත්වය පරීක්ෂා කරලා බලන්න. අග්‍රහාර වෙබ් අඩවියේ ඒ සඳහා පහසුකම් සලස්සලා තියෙනවා. මම මේ පෙන්වන ආකාරයට ඔබට පුළුවන් හිමිකම් පරීක්ෂා කරන්න. මේ සඳහා ගමන් කරන්න කොහොමද කියලා ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. මෙන්න මේ විදිහට ජාතික හැඳුනුම්පත ඔබගේ පැරණි ජාතික හැඳුනුම්පතක් තිබෙනවා නම් එම අංකය සඳහන් කරන්න. නැත්නම් ඔබ නව ජාතික හැඳුනුම්පතක් ලබාගෙන තියෙනවා නම් එම අංකය සඳහන් කරලා ඉවරලා පරීක්ෂා කරන්න පුළුවන් අයදුම්පතේ වර්තමාන තත්ත්වය. ඊට අමතරව මෙම ලියකියවිලි ටිකත් එක්ක ඔබගේ බැංකු පාස් පොතේ මුල් පිටුවේ දිනුම් අංකය සහ නම සඳහන් වන කොටසේ ඡායා පිටපතක් යොමු කරන්න. දැන් අපි බලමු මේ සඳහා තියෙන කොන්දේසි මොනවද කියලා. පළවෙනි දේ තමයි දින 5ක් සඳහා තමයි ඔබට හිමිකම් මුදල් ලබා දෙන්නේ දරුපතකදී. ඒ වගේම දරුපත් අවස්ථා දෙකකදී පමණයි ඔබට හිමිකම් ලබා ගැනීමට හැකියාව තියෙන්නේ. සෑම අයදුම්පතකදී වගේම මාස 3ක් ඇතුළත එහෙම නැත්නම් දින 90ක් ඇතුළත අයදුම්පත් අග්‍රහාර රක්ෂණය වෙත යොමු කළ යුතුයි. අසම්පූර්ණ හෝ සාවද්‍ය ලියකියවිලි ඇතුළත් අයදුම්පත් ප්‍රතික්ෂේප වීමට ඉඩ තියෙනවා. කාලාත්‍රය සහ ඔබ දෙදෙනාම අග්‍රහාර රක්ෂණයේ රක්ෂිතයින් නම් දෙදෙනාගෙන් කෙනෙකුට පමණයි මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මොකද්ද මේ දින 90 කියන එක? දින 90 කොහොමද ගණනය කරන්නේ කියලා. ඇත්තට මේ දින 90 කියන එක ගණනය කරන්නේ රෝහල් ගත වෙලා ඉඳලා රෝහලෙන් බැහැරව ආපු දවසේ ඉඳලා අග්‍රහාර රක්ෂණය වෙත අයදුම්පතක් ඉදිරිපත් කරන්න ඕන කාලය තමයි දින 90. ඒ කාලය ඇතුළත තමයි ඔබ අයදුම්පතක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය. මේ කාලේ පහ වුණොත් කිසිසේත්ම අයදුම්පත් අග්‍රහාර රක්ෂණය මගින් බාරගන්නේ නැහැ. ඔන්න ඔය හිමිකම් වලට අමතරව ඔබට ඔය රෝහල් ගත වෙලා ඉන්න කාලය තුළදී මේ පිටතින් පාමසි වලින් බේත් ගන්න සිදු වුණා නම් වෛද්‍ය නිර්දේශ මත ඒවටත් හිමිකම් ලබා ගන්න පුළුවන්. ඊටත් අමතරව මොනවා හරි රසායනාගාර පරීක්ෂාවන් කරන්න සිද්ධ වුණා නම් වෛද්‍ය නිර්දේශ මත ඒවටත් හිමිකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. තවත් වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. කොහොමද YouTube නාලිකාව සමග සම්බන්ධ වෙලා හිටි ඔබ සැමට බෙහෙවින් ස්තුතියි.